දැන් අපේ උසස් පෙළ විභාගය ගත්තට පස්සේ උසස් පෙළ විභාගෙට අපි සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ විභාගෙට ආවම අපිට මේ උසස් පෙළ කියන එකට විශේෂ ශේෂ්ත්‍ර ගොඩකින් කරන්න පුළුවන් නේද? අපේ විශේෂ ශේෂ්ත්‍ර ගණනාවකින් කරන්න පුළුවන්. මැත්ස් කරන්න පුළුවන්, බයෝ පුළුවන්, කොමර්ස් වලින් පුළුවන්, ආර්ට් ටෙක් වගේ විශේෂ ශේෂ්ත්‍ර ගණනාවකින් අපිට උසස් පෙළ කරන්න පුළුවන්. කොහොම අපිට මේ A level කියන එක කරන්න පුළුවන් විශේෂ ශේෂ්ඨ වලින් අපි කොමර්ස් කරන්න ආවට පස්සේ කොමර්ස් වලට අපි ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න ඕනේ නේද? අපි කොමර්ස් කරනකොට කොමර්ස් වලට ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න ඕනේ. ඒ ප්‍රධාන විෂයන් අපි තුනක් තෝරගන්නකොට අපට ඒ විෂයන් වලට accounting, ඒ කියන්නේ ගිණුම් කරන ඊට පස්සේ ඉකෝනොමි ආර්ථික විද්‍යාව ඊට ව්‍යාපාර අධ්‍යයනය බිස්නස් ස්ටඩීස් කියන මේ තුන් දෙනාව තෝරගන්න පුළුවන්. හරිද? ඒතර මේ තුන් දෙනාව තෝරගත්තට පස්සේ මේ තුන් දෙනාගෙන් පිට අපිට ICT එහෙම වගේ අමතර විෂයන් 11ක් වගේ ප්‍රමාණයක් මේ තුන් දෙනාගෙන් පිට අපිට අමතර විෂයන් 11ක් වගේ ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගන්නකොට ඔයාලට මේ විෂයන් තුන කරාන් පස්සේ මේ විෂයන් තුනේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 11ක් 12ක් වගේ තියෙනවනේ. ඒ වගේ හැම ඒ කියන්නේ මේ කෝස් කරන ළමයෙක් යන්න පුළුවන් හැම ඩිග්‍රී එකකටම යන්න පුළුවන් මේ විෂයන් තුන කරාට පස්සේ. හැබැයි ඔයාලට මේ විෂයන් තුනේ අවම වශයෙන් දෙකක් කරන ගමන් ඉතුරු විෂය විදිහට උසස් පෙළට විෂයන් තුනක් කරන්න ප්‍රධාන විෂයන් මේ විෂයන් තුනේ අවම වශයෙන් මෙතනින් දෙකකුයි ඊට අමතරව මම කියුව මෙතනින් තව විෂය 11ක් විතර තියෙනවා කියලා. ඉතුරු එක සම්පූර්ණ වෙන්න ICT ඇතුළු මෙතනින් පල්ලෙහා තියෙන අනිත් විෂයන් ටික මේවට කැමති එකක් කරන්න පුළුවන්. ඒකෝල අවම වශයෙන් මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් සහ මෙතනින් පල්ලෙහා ඉන්න කට්ටියකින් වාට එක්කෙනෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාට මේ තුන් දෙනාවත් කරන්න පුළුවන්. එතකොට ඔයා මේ තුන් දෙනා කරලා ඉවරලා කරා කියලා මෙතනින් පල්ලෙහා දෙන ICT ඩිග්‍රී වගේ වලට යන්න බැරි වෙන්නේ නෑ. ඔයාලට මේ තුන් දෙනා කරලා ඒ වගේ ඩිග්‍රී මේකට වෙන්න පුළුවන්. ඊට අමතරව මේ තුන් දෙනාගෙන් දෙන්නේ කරන ගමන් මේ 15 කරාම ඔයාලට ඒ ඩිග්‍රී වලට යන්න පුළුවන්. එහෙම ගත්තාම අපි පොදුවේ මේ කොමර්ස් කියන විෂය ධාරාව ගත්තාම අපට හැම වෙලේම හිතෙන්නේ කොමර්ස් කරලා මැනේජර් කෙනෙක් වෙනවා කොමර්ස් කරලා මැනේජර් කෙනෙක් වෙනවා කියන එකනේ නේද? හැබැයි මේ කොමර්ස් කරාට පස්සේ ඔයා මේ විෂයන් මොනවා හරි මෙතනින් අවම දෙකක් හෝ නැත්නම් තුනක් කරන ගමන් මේ පළවෙනි විෂයෙන් සම්පූර්ණ විෂයන් තුනක් කරාට පස්සේ මේ කොමර්ස් කියන විෂය ධාරාව යටතේ ඔයාට අර මැනේජර් කියන කතාවෙන් එහාට ගිහිල්ලා ඊට අමතරව තව නීතිය පැත්තෙන් ඊට පස්සේ විලාසිතා නිර්මාණය පැත්තෙන් ඊට පස්සේ නගර නිර්මාණය පැත්තෙන් වගේ අමතරව අර කළමනාකරණය කියන එකෙන් එහාට ගිහිල්ලා තව විවිධ ශ්‍රේෂ්ඨ 35ක් වගේ ප්‍රමාණයකට වාට ඉල්ලුම් කරන්න පුළුවන් අර මැනේජ්මන්ට් කියන දෙයින් එහාට තියෙන. ඒකේ කරනවා වෙන දේවල් 35ක් වගේ ප්‍රමාණයකට වාට ඉල්ලුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම ඒ වගේ දෙයකට ඉල්ලුම් කරනකොට ඒ දෙයට අදාළ මූලික සුදුසුකම් ටික ඔයා සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ. අමතර එක්සෑම් එකක් වගේ ලියලි ඉවරලා මේ 35ට අදාළව තියෙන අනිත් අර මූලික කාරණා ටික සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ. එතකොට ඔයාලා මැනේජ්මන්ට් කියන එක විතරක් නැතුව මේ විෂයන් කරන ගමන් සංගීතයේ පැත්තට, ලෝ පැත්තට, නගර නිර්මාණය, විලස්ථා නිර්මාණය, ඔය වගේ ක්‍රීඩා පැත්තට ඔබ එක එක ශ්‍රේෂ්ඨ 35 වගේ ප්‍රමාණයකට ගැටලුවක් නැතුව යන්න පුළුවන් මේවට අදාළව මූලික කාරණා සම්පූර්ණ කරගත්තට පස්සේ. හරිද? එතනින් ගියාට පස්සේ දැන් අපේ විෂය ඇවිල්ලා මේ BS කියන එකනේ නේද? අපේ විෂය ඇවිල්ලා මේ BS කියන එකනේ නේද? එතකොට මේ BS කියන විෂය ගත්තට පස්සේ මෙතන අපි එක කතා කරන්නේ BS කියන එකනේ. BS කියන විෂය ගත්තට පස්සේ BS වල අපේ පාඩම් 18ක් හම්බ වෙනවා. මේ 18 ගත්තට පස්සේ මේ 18න් පාඩම් 11ක් තියෙන්නේ 12 වසරට. ඉතුරු පාඩම් 7 තියෙන්නේ 13 වසරට. එතකොට මේ පාඩම් 18න් අපේ පළවෙනි පාඩම තියෙන්නේ ව්‍යාපාර පදනම. සාමාන්‍යයෙන් පදනමක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පදනමක් කියලා කියන්නේ ෆවුන්ඩේෂන් එකක් කියන එකනේ නේද? අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක්
ඉදි කරනවා වුණා මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ මොකක් මතද? මේ ඉස්සෙල්ලාම දාගන්න ෆවුන්ඩේෂන් එක මතනේ නේද? ඒ වගේ මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ පළවෙනි පාඩමෙන් අපිට දීලා තියෙන්නේ ව්‍යාපාර පදනම කියන පාඩම. ඒ කියන්නේ මෙතනින් පස්සේ තියෙන ඉතුරු පාඩම් 17ටම අපිට අවසානට තියෙන 18 වෙනි පාඩමනේ නේද? ඉතින් පළවෙනි පාඩමෙන් හම්බුනහම ඉතුරු පාඩම් 17ටම අපිට පදනම් වෙනවා මේ පළවෙනි පාඩම. එතකොට සිලබස් එකේ තියෙන පාඩම් 18 ගත්තාම මේ පාඩම් 18 ලොකුම පාඩම තමයි මේ පළවෙනි පාඩම. ඒක තමයි කාලච්ඡේද ප්‍රමාණයත් එක්ක බලුවොත් එහෙම අපිට තියෙන ලොකුම පාඩම. ඉතින් පස්සේ මේ පාඩමේ අපට ඉතුරු පාඩම් 1000ක් දෙනාට අදාළව මේ අතර තියෙන ඉතුරු පාඩම් 1000ක් දෙනාට අදාළව සෑම කාරණාවක් ගැනම අර මූලික අවබෝධයක් ලබා දීම සිද්ධ වෙනවා මේ පළවෙනි පාඩමෙන්. ඉතින් මේ පළවෙනි පාඩම කතා කරද්දී ඉතුරු පාඩම් 14 අදාළ හැම කාරණාවක්ම කතා කරමින් යන හින්දා මේ පාඩම ගොඩක් වෙලාවට ටිකක් ලොකු පාඩමක් බවට පත් වෙනවා. මේකද ඉතුරු පාඩම් 1000ක් දෙනා ගැන ගොඩක් දේවල් කතා කරලා ඉන්නේ. ඒක ගත්තාම මේ පළවෙනි පාඩමෙන් පටන් ගත්තාම පළවෙනි පාඩමේකට කතා කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. ව්‍යාපාරික පරිසරය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම ව්‍යාපාරයක් කියන එකට අදාළව තියෙන මූලික කාරණා ටික කතා කරනවා. ඒක කතා කරලා මෙතනින් පස්සේ අවසාන පාඩමට වෙනකල් අපි ඉතුරු පාඩම් ටික කතා කරනකොට පළවෙනි පාඩමෙන් අපි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තානේ නේද? එතනින් පස්සේ අපි කතා කරන ව්‍යාපාර ආචාරද. ඒ කියන්නේ අපි සල්ලි හොයනකොට අර සල්ලිමත් වෙන ව්‍යාපාර කරලා හරියන්නේ නැහැ. ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙන මිනිසුන්ට හොඳට සලකන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා අපි දෙවෙනි පාඩමෙන් කතා කරමු. තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයක් කරද්දී අපේ ව්‍යාපාරයත් එක්ක කොහොමද රජය කියන කෙනා සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද අපේ පාරිභෝගිකයත් එක්ක හොඳට ව්‍යාපාර කටයුතු ටික කරගෙන යන්නේ? අපි කොහොමද අපේ පාරිභෝගිකයව ආරක්ෂා කරගන්නේ කියලා අපි තුන්වෙනි පාඩමේ කතා කරමු. හතරවෙනි පාඩම ව්‍යාපාර සංවිධානය. ඒකෙන් අපි කතා කරනවා සාමාන්‍යයෙන් අපි ඇත්තටම කවදා හරි ව්‍යාපාරයක් කරනකොට ලෝකේ තියෙන ව්‍යාපාර වර්ග 100 ගණනක් අතරින් කොහොමද අපි හොඳම ව්‍යාපාර වර්ගයක් තෝරගන්නේ? අපිට ගැළපෙන ව්‍යාපාර වර්ගයක් තෝරගන්නේ කොහොමද කියලා. පස්වෙනි පාඩම ගත්තාම පස්වෙනි පාඩම අපේ ව්‍යවසාය ගත්තා. ඒ කියන්නේ අපි තෝරගන්න ව්‍යාපාරය ගත්තාම ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න අපිට මොන වගේ දේවල්ද ඕන කියලා කතා කරන අපේ පස්වෙනි පාඩම. අපිට තියෙන කුසලතා මොනවද කතා කරන පස්වෙනි පාඩමේ. හයවෙනි පාඩම ගත්තාම හයවෙනි පාඩමේ තියෙන්නේ සිව් හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර. ඒ කියන්නේ අපි පොඩියට පටන් ගන්න ව්‍යාපාර ටිකට හොයාගෙන උදව්වක් ගන්න. කොහොමද අපේ ව්‍යාපාර සංවර්ධනය කරගන්න කටයුතු කරන්නේ කියලා කතා කරනවා අපේ හයවෙනි පාඩමේ. හත මුදල් හා මූල්‍ය අයන. ඒ කියන්නේ ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වන බැංකුව වගේ මූල්‍ය ආයතන සහ බැංකුවලින් අපට හම්බෙන සේවා වගේ මූල්‍ය ආයතන කියන සම්පූර්ණ ආයතන රාශියක් අතරින් අපට හම්බ වෙන සේවා ගැන අපි කතා කරනවා හත්වෙනි පාඩම. 8 රක්ෂණය. ඒ කියන්නේ ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙන රක්ෂණය. රක්ෂණ ඔප්පු වර්ග වගේ රක්ෂණය ගැන අපි කතා කරනවා. 9 sannivedana. 10 ප්‍රවාහනය. ඊට පස්සේ 11 වෙළඳාම. මේ හැම පාඩමකම අපි කතා කරන්නේ අර 12 වසරට අදාළ පාඩම් 11ෙන්ම කතා කරන්නේ ව්‍යාපාර කියන්නේ මොකක්ද? ව්‍යාපාර සංවිධාන වර්ග, ඊට රක්ෂණය, ඊට පස්සේ ප්‍රවාහනය, sannivedana, වෙළඳාම වගේ ව්‍යාපාර ගැන තමයි අපි කතා කරන්නේ. ව්‍යාපාර වලට හම්බෙන සේවා ගැන තමයි අපි සම්පූර්ණයෙන් 12 වසරෙන් කතා කරන්නේ. එතනින් පස්සේ ඒ 12 වසරේ පාඩම් ටික ඉවර වෙලා අපි 13 වසරේ පාඩම් වලට ගියම 13 වසරේ පළවෙනි පාඩමේ තියෙන්නේ කළමනාකරණය හැඳින්වීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනවා. ඉතින් පස්සේ මෙහෙයුම් කළමනාකරණය, ඊට පස්සේ අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය වගේ කළමනාකරණය කියන දේ කොහොමද හරියට කරගන්නේ? අපි අපේ ව්‍යාපාරය කරන්නේ අපේ ව්‍යාපාරය කරන දේවල් ටික කොහොමද හරියටම කරගන්නේ කියලා කතා කරනවා කළමනාකරණය පාඩම් වලින්. කොහොමද කරන දේ මනාව සිද්ධ කරන්නේ? නිෂ්පාදනයක් කරන එක භාණ්ඩ හා සේවා හදනවනේ. ඒ භාණ්ඩ හා සේවා හදන වැඩි කොහොමද හරියටම කරගන්නේ? ඊට පස්සේ ව්‍යාපාරය අලෙවිකරණය. ව්‍යාපාරය ප්‍රචාරණය වගේ වැඩ කරන්නේ. ඒ වගේ ප්‍රොමෝෂන් වගේ දේවල් කරනවා නම් ඒ ප්‍රචාරණයේ දේවල් ටික කොහොමද හරියටම මනාලස කරන්නේ? ව්‍යාපාරයේ තියෙන සල්ලි ටික කොහොමද මනාලස හරියටම කළමනාකරණය කරගන්නේ? ඊට ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන
සේවකයෙක් කොහොමද අපි හරියටම පාලනය කරගන්නේ? සේවකයන්ට තියෙන ප්‍රශ්න ටික කොහොමද අපි හරියටම විසඳන්නේ කියලා කතා කරන අපි මානව සම්පත් කළමනාකරණය කියන පාඩම. ඊට පස්සේ ව්‍යාපාර වලට කොහොමද තොරතුරු තාක්ෂණය ICT කියන එක සම්බන්ධ වෙන්නේ කියලා කතා කරන අපි 17 වෙනි පාඩම තොරතුරු පද්ධති කියන පාඩම. ඕකෝම ඇවිල්ලා මේ ව්‍යාපාර අධ්‍යයනය කියන එකේ මේ 18 වෙනි පාඩම් 18 අතරේ පළවෙනි පාඩම මේ ව්‍යාපාර පදනම මේ ව්‍යාපාරයක් මොකද්ද කියන තැනින් පටන් ගත්ත ගමන පොඩ ඇවිල්ලා ඔයාලා මේ පාඩම් 18 13 වසරේ අවසාන වෙද්දි ඉවර කරගන්න ලං වෙනවනේ නේද? එහෙම ලං වෙද්දි අපේ අවසාන 18 වෙනි පාඩම ව්‍යාපාර සැලැස්ම අවසාන පාඩම ව්‍යාපාර සැලැස්ම. ඒකෙන් වෙන්නේ අපි ඇත්තටම ව්‍යාපාරයක් කරද්දී ඒ ව්‍යාපාරට ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ ඔයාස් මොනවත්ම දන්නේ නැතුව ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව ඉස්සෙල්ලාම උසස් පෙළ කොමර්ස් වලට ආවට පස්සේ ඒ ආපු දවසේම කියා දෙනවා මොකක්ද උඹට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ඔයා ආපු දවසේම කියා දෙනවා. ඒ ඔයා ආපු දවසේම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා පටන් ගත්ත කතාව අපි ඔයාලා උසස් පෙළ විභාගයේ අවසාන වෙන්නේ මේ අවසාන පාඩම ගාවට එනකොට මේ අවසාන පාඩමේදී කියනවා මොකක්ද? ඔයා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා පටන් ගත්ත ගමන් අපි අවසන් කරන කොතනින්ද? ඔයා ඇත්තටම ව්‍යාපාරයක් කරද්දී කොහොමද මේකට ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. දැන් ප්ලෑන් එකක් කොට තේරෙන්නේ නැහැ නේද? නිකන් හිතන්න ඔයා ගාව තියෙනවා හොඳ ව්‍යාපාරික අදහස්. ඔයාට හිතන මොකක් නිෂ්පාදනය කරලා අපනයනය කරන්න පුළුවන් කියලා හොඳ ඔයාට හොඳ සැලැස්මක් ඔයාට හොඳ අදහසක් කියන මොකක් නිෂ්පාදනයක් හදන එක ගැන. ඒක අපනයන කරන දෙයක් වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ කරන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි බීම් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. පළතුරු ජූස් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි මොනවා හරි නිෂ්පාදනයක් ගැන මොකක් හරි හදන දෙයක් ඔයාලට විඳ ගන්න පුළුවන් මොනවා හරි දෙයක් ගැන ඔයාලට හොඳ අදහසක් හිතට එනවා. හැබැයි ඔයාගේ හිතට එහෙම අදහසක් ආපු ගමනින් ඔයාලට ඒක ටක් ගාලා දැකින් කරලා දැනලා ආප ගන්න පුළුවන්ද? බෑනේ නේද? එහෙනම් ඔයාට අදහසක් විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඒ අදහස යථාර්ථයක් බවට පත් කරගන්න ආයෝජකයෙක් ඉන්න ඕනේ. ඇයි? ඔයා ගාව අදහස තිබ්බට ඔයා ගාව හරියට සල්ලි නැත්නම් මොකද්ද වෙන්නේ? ඔයා සල්ලි ටිකක් හොයාගෙන ඉතම මොනව කරන්න වෙන්නේද? මේ ඔයාගේ අදහස ඇත්තක් බවට පත් කරගන්න වෙන්නේ. එහෙම කරනකොට ඔයා මේ කරන්න යන දෙයට ඕනි කරන සල්ලි ටික හොයාගන්න ඔයා යාළුවෙක්ට කතා කරනවා වෙන්න පුළුවන්. ඔයා බැංකුවකින් ණයක් ගන්නවා වෙන්න පුළුවන්. ඒ මොනවා කරන්න ගියත් ඔයා බැංකුවකින් ණයක් ගන්නවා කියන්නේ බැංකුවට ගිහින් ණයක් ඉල්ලපුවම ණය හම්බ වෙනවද? නැහැ. මොකද්ද වෙන්න ඕනේ? ඔයා කරන්න යන්නේ මොකද්ද කියලා ලස්සනට බැංකුවට ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට ඔයාගේ අදහස බැංකුවේ මැනේජර්ට ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කරොත් තමයි මොනවා වෙන්නේ? ඔයාට අදාළ ලෝන් එක පාස් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ හින්දා මේ ව්‍යාපාර සැලස් කියන පාඩමෙන් කතා කරන්නේ ඔයා කවදා හරි හොඳ අදහසක් ඇවිල්ලා ඔයා ඇත්තටම ව්‍යාපාරයක් කරන්න යන දවසට අන්න ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔයා මූලික ආයෝජනය කියන්නේ පළවෙනිම තියෙන සල්ලි ටික හොයාගද්දි ඔයා අනිත් කෙනාට ඔයා ගාව තියෙන හොඳ අදහස මොනව කරන්න ඕනද? හොඳට ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට සල්ලි ටික හොයාගන්න කටයුතු කරන්න ඕනේ. අන්න ඒක කරන්නේ කොහොමද? ඔයා කොහොමද ඔයාගේ අදහස් අනිත් කෙනෙක් ලස්සනට ඉදිරිපත් කරන්නේ කියන තැනට වෙනකල් මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා පටන් ගත්ත ගමන් අපි අරගෙන යනවා. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා ඔයා ඇත්තටම ව්‍යාපාරයක් කරනකොට ඒ ඇත්තටම කරන ව්‍යාපාරයට කොහොමද ප්ලෑන් එකක් සැලසුමක් හදාගන්නේ? කොහොමද ආයෝජකයෙක් ඇත්තටම ගෙනලා මේ ව්‍යාපාරය යථාර්ථයක් බවට පත් කරගන්නේ කියන තැනට වෙනකල් සම්පූර්ණ පාඩම් 18කින් තමයි අපි මේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩම විෂය හැදලා තියෙන්නේ. ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අපි දන්නා ව්‍යාපාර කියන්නේ බිස්නස් එක කියන එක. අධ්‍යයනය කියන්නේ මොකද්ද? ඉගෙන ගන්නවා කියන එකනේ නේද? එහෙනම් මේ බිස්නස් ස්ටඩීස් කියන විෂය තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙන් කරන්නේ. ව්‍යාපාර ගැන මොනවා කරනවද? අධ්‍යයනය කරනවා. ව්යාපාර ගැන අධ්‍යයනය කරනවා මොකෙන්ද? මේ බිස්නස් ස්ටඩීස් කියන සබ්ජෙක්ට් එකේ. ඒතර මෙතනදී වෙන්නේ අපි ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන තැන ඉඳලා අවසානට ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි කොහොමද මේකට කටයුතු කරන්නේ? ඇත්තටම ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියන තැනට යනකම් සම්පූර්ණ කතාව මේකදී අපි සාකච්ඡා කරනවා. ඒකල්පේ සම්පූර්ණ සිලබස් එක තුල වෙන සිද්ධිය. ඒක මේකේ පාඩම් 18ක් වෙනවා. පාඩම් 18ක් තිබ්බ කියලා අපිට අර ලොකු බලක් තියෙන පාඩම් නෙමෙයි ගොඩක් කියලා තියෙන. මෙතන පාඩම් 18 පොඩි පොඩි පාඩම් ගොඩාක් අපිට
හම්බෙන මේ පාඩම් 18 මහා ලොකු පාඩම් නෙමෙයි ලොකු පාඩම් කීපයක් තියෙනවා. නමුත් පොඩි පොඩි පාඩම් අපිට සැලකිලි ප්‍රමාණයක් මේ පාඩම් 18 ඇතුලේ හම්බ වෙනවා. එහෙනම් මේ විෂය ගත්තා මේ විෂය අවබෝධයක් තියාගෙන වැඩ කරගත්තොත් මුලින් ඉඳන් වැඩ කරගත්තොත් හොඳ අවබෝධයක් තියාගෙන අර කටපාඩම් කරලා අවසාන කාලෙ වෙද්දී වතුර කකුලේ يعني කකුල් දෙක වතුර දාගෙන පාඩම් කරලා එහෙම කරන්න යන්නේ නැතුව ඔයාලට මේක අවබෝධයෙන් වැඩේ කරගත්තොත් මුලින් ඉඳලා ලේසියෙන් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් සහ අතට يعني මුලින් ඉඳන් කරගත්තොත් ඒක ගන්න ලේසියෙන් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. මෙතන වෙන්න උනේ ඔයා කටපාඩම් කරන්න නෙමෙයි උනේ. ඔයා මේ හැම කාරණාවකම හොඳ අවබෝධයක් තියාගෙන ඒ ඔයා දැන් ඉගෙන ගන්න කාරණාව ප්‍රායෝගික ලෝකෙත් එක්ක වාට සංසන්දනය කරගන්න පුළුවන් වෙලා මේක විෂය ඇතුලේ ජීවත් වෙන්න ඕනි. ඒතර විෂය ඇතුලේ ඔයාලට මේක ජීවත් වෙන්න ඕන නම් ඔයාට විෂය ලබා දෙන කෙනාට මේ විෂය ලස්සනට ඔයාලට හම්බ වෙන්න ඕන. අපේ දෙන ටියුට් එක ඔයාලට බලන්න හිතෙන්නේ නැති. ටියුට් එකේ පිට කවරයක් බලන්න දෙන්නේ නැති. අපි පාඩම් ටික පිළිට කරන්නේ නැත්නම්. ඔයා විෂයට කොච්චර ආසාවෙන් මෙතනට ආවත් ඔයාට යන්න වෙන්නේ අසතුටින්. ඔයා සතුට ආසාවෙන් ආවට මේ සබ්ජෙක්ට් වල ඔයාට යන්න වෙන්නේ අසතුටින්. හැබැයි ඔයා අපි ගාවට આવොත් එහෙම ඔයාට සතුටින් ඔයා ආසාවෙන් ආපු ගමන ඔයාව අසතුටින් අතෘප්තිමත් කරලා මෙතනින් ඉරේට යවන්නේ නෑ. අපේ වැඩ පිළිවෙලත් එක්ක ආසාවෙන් එන ඔයාව සතුටින් එවන්න අපිට පුළුවන්. ඒකට හේතුකම් කියන්නේ අපි ඕනේ කෙනෙක්ට පිට කවරයක් නම් හොඳ ඩිසයිනර් කෙනෙක් අල්ලලා එයාට ගානක් දීවලා ලස්සනට පිට කවර හදා ගන්න පුළුවන්. හැබැයි විෂය ඇතුලේ තියෙන මේ අන්තර්ගත මේ පාඩම් 18 තියෙන අන්තර්ගතය ලස්සනට ඔයාලට නිබන්ධනයක් විදිහට ඉදිරිපත් කරන්න ලස්සන ගලා යාමක් එක්ක මේ නිබන්ධනයක් විදිහට ඉදිරිපත් කරන්න ඔයාලට හැමෝටම බෑ. හැබැයි අපේ නිබන්ධනයක් ගත්තම අපේ නිබන්ධනයක මූලික මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන තැන වෙනකල් තැන ඉඳලා ව්‍යාපාර සැලසුම් කියන අවසාන කාරණාව වෙනකල් ආවම මේ හැම කරුණක්ම එකින් එකට සම්බන්ධ කරලා පිටුවෙන් පිටුව අලුත් වෙන විදිහට ගොඩනගලා තියෙන අලුත්ම නිබන්ධන පෙළ. ඒතර ඔයාලට මේ අලුත් නිබන්ධනත් එක්ක අලුත් විදිහට මේක අර මහා පොඩක් තියරි කාරණා කියන්නේ අපි දන්න තරම් අපි ගාව තියෙන හැම කාරණාවක්ම ටිකට් එකට ඔබල ඔන්න අපි නම් කරා මේ ඔක්කොම මේ ටිකට් එකේ තියෙනවා කියන විදිහ වැඩ නෙමෙයි මේක. ඔය අත්‍යවශ්‍යම කරන දේවල් ටික අපේ ටිකට් එකට දාලා ඒ ටිකට් එක අත්‍යවශ්‍යම දේවල් වලින් විතරක් හදලා ඒ අත්‍යවශ්‍ය දේවල් ටික ඔයාලට හරියටම ආස හිතෙන විදිහට කියා දීලා ඔයාව මේ ගමන කියන වැඩ පිළිවෙලක් තමයි අපේ ගාව තියෙන්නේ. ඉතින් අපේ තියරි පන්තියක් ගත්තා තියරි පන්තියක් ඇතුලේ වුණා. තියරි පන්තිය ඇතුලේ අර තියරි කාරණාව සාකච්ඡා කරනවා තියරි ටිකට් එක දෙනවට අමතරව මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය පටන් ගත්තේ 1997. 1997 තමයි පළවෙනි BS පේපරේ දුන්නේ. එදා ඉඳලා අවසාන BS පේපරයක් දුන්නේ 2025. මේ 97 ඉඳන් 2025 වෙනකල් අවුරුදු 29ක් පුරාවට කියලා තියෙන හැම BS විභාගයෙම හැම ව්‍යාපාර අධ්‍යයන පෙළ විභාගයකටම අදාළව තියෙන පාස් පේපර් වල අපි මේ හැම පාඩමකටම අදාළව තියෙන ප්‍රශ්න ටික වෙන් කරලා පළවෙනි පාඩමේ නම් අපි ගත්තොත් උදාහරණයක් විදිහට පළවෙනි පාඩමේ තියෙන අනුමාතෘකා 9ක්. ඒ කියන්නේ එකේ ලෙවල් කියන අනුමාතෘකා 9ක් තියෙනවා. එතනින් ගත්තාම එකේ එක කියන අනුමාතෘකාවට අදාළව මේ 1997 ඉඳන් 2025 වෙනකල් 97 ඉඳන් 2025 වෙනකල් අවුරුදු 29ටම අදාළව මේ එකේ එක ව්‍යාපාර පදනම හැඳින්වීම කියන කොටසට අදාළව තියෙන සෑහෙන ප්‍රශ්නයක් අපි මේ එක්කම වෙනම ටියුට් එකක් ඉදිරියට වෙනවා. ඒතර ඔයාලට මේ තියරි පන්ති ඇතුළේම මේ තියරි කාරණා ටික මෙහෙම සාකච්ඡා කරගෙන යන අතරතුර ඒත් එක්කම තියරි පන්ති ඇතුළේම ඔයාලට පුළුවන් වෙනවා ඒ සම්පූර්ණ 97 ඉඳන් 2025 වෙනකල් අවුරුදු 29කට කාලව තියෙන පාස් පේපර් වල තියෙන හැම ප්‍රශ්නයක්ම තියරි පන්තියක් ඇතුළේම සාකච්ඡා කරගන්න. දැන් ඔයාට හිතන්නේ මේක නිකන් පාස් පේපර් සාකච්ඡා කිරීමක් කියලා. එහෙම නෙමෙයි මේක. ඒකට හේතුව තමයි අපි නිකන් අවුරුදු 3ක 4ක අවුරුදු 5ක 10ක පාස් පේපර් බලනවා වගේ නෙමෙයි. මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය පටන් ගත්ත දවසේ ඉඳලා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය අවසාන වතාවට උසස් පෙළ විභාගයක් කියලා ඉවර කරපු දවස් වෙනකම් මේ හැම අවුරුද්දක් ගන්න අවුරුදු 29ක් තිස්සේ දීලා ප්‍රශ්න රටා හැම එකක්ම ඔයාලට මේ වැඩෙන් කවර් වෙනවා. ඒතකොට ඔයාලට අලුතෙන් ප්‍රශ්නයක් අහන්න ක්‍රමයක් මේකේ ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලට හැම ජාතියෙන් ප්‍රශ්න මෙතනදී අහු වෙනවා. ඒතර මේ හැම එකක්ම කරන්නේ අපි අපේ තියරි පන්තිය ඇතුළේ. ඊට අමතරව මේ පාස් පේපර් සාකච්ඡා කරලා ඔයාලට මේ තියරි පන්තියක් ඇතුළේම සෑම නිපුණතාවයකටම අදාළව අවුරුදු 29කට අදාළ තියෙන 29ක පාස් පේපර් සාකච්ඡා කරලා දෙනවට අමතරව තියරි පන්තියක් ඇතුළේම පේපර් ලියලා මම මේ පේපර් බලලා ඊවට ලකුණු දීලා ඔයාගේ පේපරෙන් පේපරේට කොහොමද ඔයාගේ
ලකුණු ටික වර්ධනය වෙලා තියෙන ඔයාගේ ලකුණු අඩුලා තියෙනවනේ. ඒ ලකුණු අඩුලා තියෙන කියලා එක්කෙනා ගන්න වෙනම අවධානය දීලා බලලා එහෙම තියරි පන්තියක් ඇතුළේ පේපරයක් දීලා නිකන් ලිව්වා ඊට පස්සේ පේපරේ සාකච්ඡා කරන්නෙත් නෑ ලකුණුත් නෑ පේපරේට වෙච්ච දේකුත් නෑ. එහෙම කරන්නේ නැතුව පේපරේ දීලා එකතු කරලා ඊට පස්සේ බලලා ලකුණු දීලා සාකච්ඡා කරලා මේ හැමදේම කරනවට අමතරව ආය පාරක් ඔයා ලව්වොත් අපි හදාගන්නවා මොකද්ද? ඒකට අදාළව තියෙන විවරණයකුත් අපි හදාගන්න. එයි එහෙම කරන්නේ. උදාහරණයක් හිතන්නකෝ. ඔයා විභාගයක් ලියනවා පේපරේ ලියනවා. ලියන ලකුණු 100 ලකුණු 80ක් ගන්න. දැන් 80ක් ගත්තනේ. ඔයාට කීයක්ද අහිමි වුනේ? ඔයාට 20ක් අහිමි වෙලා තියෙනවා. එහෙනම් දැන් ඔයාට අර දත්ත 100 සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැනේ. ඔයා දැනටවත් ඒක අරගෙන ඉවරයි. මොකක් සම්බන්ධව ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට නැති වෙච්ච 20 ගැනනේ නේද? ඔයා 80ක් තියනවා මම කියලා නිකන් හිතුවොත් මොකද්ද වෙන්නේ? ඔයාට අර නැති වෙච්ච 20 එහෙමම මගහැරෙනවා. හැබැයි අපි ගාවට එන ළමයෙක්ට එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඔයාට 20ක් නැති වුණා නම් මම ඔයාලව හදවනවා මොකද්ද? පේපරේ සාකච්ඡා කරන ගමන් මම ඔයාලව හදවනවා. ඒ නැති වෙච්ච ලකුණු 20 අදාළව තියෙන විවරණය. එතකොට ඔයාට ඒ නැති වෙච්ච ලකුණු 20 ඇයි නැති වුනේ කියලා ඔයාට වෙනම කොලයක බලා ගන්න පුළුවන් නැති වෙච්ච සෑම ප්‍රශ්නයකටම අදාළව පොඩි විවරණයක් හදා ගන්න. ඒකෙන් ඒ වගේ දැවැන්ත වැඩ පිළිවෙල අපේ තියරි පන්තියක් ඇතුලේ යනවා. එතනින් පස්සේ පේපර් ක්ලාස් ටියුෂන් වගේ දේවල් එක්ක අමතර වැඩ කාරණා ගොඩාක් අපේ යනවා. ඊට අමතරව මේ තියරි පන්තියක් කියන මේ තියරි පන්තිය ඇතුලේ සිද්ධාන්ත කරුණු ගන්න පන්ති ඇතුලේ සිද්ධාන්ත කරුණු විතරක් සාකච්ඡා කරන එකට සීමා වෙන්නේ නැතුව අපි සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරනට අමතරව අවුරුදු 29කට තියෙන පාස් පේපර් නිපුණතා ගානේ වෙන් කරලා අපි සාකච්ඡා කරමු. ඒකෙන් අපි සෑම ප්‍රශ්න රටාවක් මොකට අවබෝධ කරලා දෙන්න. එතනින් එහාට ගියාට පස්සේ අපි අපේ තියරි පන්තියක් ඇතුලේ පේපර් දීලා පේපර් බලලා ලකුණු දීලා ඒ වගේ වැඩ පිළිවෙලක් අපි කරගෙන යනවා. එතනුත් එහාට ගියාට පස්සේ සෑම තියරි පාඩමකට අදාළව තියෙන ෂෝට් නෝට් එකක් අපි වල මේ තියරි පන්ති ඇතුළෙම දෙනවා. ඔය වගේ දැවැන්ත වැඩ පිළිවෙලක් එක්ක ඔයා මේ අවුරුදු දෙකමාරක් වගේ කාලය තුළ අපිත් එක්ක එකතු වෙලා හිටියාම ඔයාට මේක අර මහා ප්‍රාතිහාර පාන්නේ නැතුව අර ඒකාකාරී මේ වැට් ටික ඉස්සරහට ගෙනිච්චලා පස්සේ ඔයාට කොහොමද ඒකක් ගන්න එක හොඳ ලකුණක් ගන්න එක මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. ඒකට හේතුව ඔයා මුල් කාලේ නිකන් ඔහේ නිකන් ඉඳලා අවසාන කාලේ විතරක් ඉක්මනට වැඩ කරලා ඒක ගන්නවට වඩා ලේසි. ඔයා අධික පටන් ගන්න ඔයා දැන් මේ ආරම්භ කරන්න හදන උසස් පෙළ ගමනේ අද පළවෙනි දවසේ පටන් ගත්තාම මේ පළවෙනි දවසේ අද ඉඳලා මෙතනින් එහාට තියෙන හැම කාරණාවක්ම එක දිගට දවස ගන්න දෛනිකව මේක කරගෙන ගියාට පස්සේ ඔයාලට කොහොමදත් මේ වැඩේ ඉක්මනට ලේසියෙන් කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක ඔයාලට ආරාධනා කරනවා අපි මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා පළවෙනි දවසේ නම් මේ වැඩ පිළිවෙල ලස්සන ඉස්සරහට කරගෙන යන්න කියලා. ඒ වගේම ඔයාලා මේ විෂයන් තෝරගන්න මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා අපෙන් අහලා මොකක් හරි ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඔයාලට මේ විෂයන් සම්බන්ධයෙන් කරාට පස්සේ මොන වගේ රැකිය අවස්ථාවක් තියෙන්නේ මොන වගේ දේවල් වලටද යන්න පුළුවන්. ඊට මේ අමතර කාරණාව ගැන මම කිව්වේ. ඒ අමතර කාරණාවල අදහස් කරේ මොන වගේ දේවල්ද? ඒ වගේ මේක අමතර මම කිව්ව දේවල්ට අමතර මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ගෲප් එකට ඇඩ් වෙලා ඒවට තියෙන මෙසේජ් එකක් දාලා මම නම්බරයක් තියෙනවා. ඒවට මෙසේජ් එකක් දාලා ඉවර ඔයාලා ප්‍රශ්න අනිත් ටිකක් විසඳ ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මෙතනින් අපි අර මූලිකයෙන් දින්නිමත් විෂය සම්බන්ධයෙන් ඉවරයි. මෙතන ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඔයාලට ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. අමතරව ICT වගේ විෂයන් පිට අමතරව තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ විෂය ගැන බැලුවොත් එහෙම ඒකේ පාඩම් 18ක් තියෙනවා. එතනින් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන දෙයින් පටන් ගත්තාම අපි ඇත්තටම ව්‍යාපාරයක් කරද්දී ඒ ව්‍යාපාර සැලැස්මක් හදාගන්න තැන වෙනකල් අපි සාකච්ඡා කරලා මේ පාඩම් 18 තුනේ ඉවර කරනවා සහ මේ පාඩම් 18 සාකච්ඡා කරද්දී තියරි කාරණා සාකච්ඡා කරනවට සීමා වෙන්නේ නැතුව අපි අපේ තියරි පන්තිය ඇතුළේ පේපර් දෙනවා ඒව සාකච්ඡා කරනවා බලනවා ලකුණු දෙනවා ඒ වැඩ පිළිවෙල යනවා ඊට පස්සේ අවුරුදු 29කට දාලා තියෙන මේ පාස් පේපර් කර්මක් ගානේ සාකච්ඡා කරන නිපුණතාවයෙන් ඔය වගේ ලොකු වැඩ පිළිවෙලක් අපේ තියරි පන්තියක් ඇතුළේ යනවා ඒක තමයි මම ප්‍රධාන වශයෙන් ඔයාලට කිව්වේ ඊට අමතරව මොනවද ගැටලුවක් තියෙන වෙනම කතා කරලා අහන්න. ඒකෝ අපි මේ අර මූලික සාරාංශය ඉවරයි. මෙතනින් එහාට අපිට පටන් තියෙන්නේ මේ පළවෙනි පාඩමෙන් අපේ කතාව අපේ පාඩම් ටික ආරම්භ කරලා මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්න තමයි අපිට ඉතුරු වෙන්නේ. දැන්